හැම සාදරයෙන් පිළිගන්න ENTech YouTube channel එකට. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ මෙන්න මේ Infinity Mirror Light එක හදන වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එකක් විදිහට තමයි ඔයාලට අරන් යන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා මේක තුළ ඉන්නේ මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ මේක basically හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අද වීඩියෝ එක බලන කෙනෙක්ට මේක සාමාන්‍ය ස්ට්‍රිප් එකක් යූස් කරලා හදාගන්න පුළුවන්. හැබැයි මේක part 2 එකක් බැලුවම ඔයාලට මේක මේ වගේ ලස්සනට ඩිසයින් දාලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක බැලුවම පේන ඇති මේකේ පොඩි ඇතුළට පේන ලුක් එකක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේකට Infinity Mirror Light කියලා කියන්නේ. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. use කරලා දෙන්නේ මොනවද කියලා. ඉතින් ඔයාලට බලන්නටම පේනවා මේකට මම LED strip එකක් use කරලා තියෙනවා. ඉතින් මම මේකට use කරලා තියෙන LED strip එක තමයි 5 volt pixel LED strip එක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක LED එකින් එක වෙනම control කරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් මේකට ඕන වැදගත්ම දේ තමයි මෙන්න මේ වීදුරු දෙක. ඉතින් මේකට ගන්න තියෙන වීදුරු දෙක එකක් සාමාන්‍ය මූණ බලන කණ්ණාඩියක්. හැබැයි අනිත් එක half mirror එකක්. ඒ කියන්නේ මේකේ එක පැත්තක් කණ්ණාඩිය අනිත් පැත්ත විනිවිද පේනවා. ඊට අමතරව අපිට මේකට control කරගන්න අවශ්‍ය වෙන්නේ Arduino D1 Wi-Fi chip එකත් එක්කෙන board එක. ඉතින් යාළුවනේ මම මේ ගැන වැඩිදුර විස්තර මේක හදන අතරේ කියන්න. එහෙනම් යාළුවනේ අපි දැන් ගිහින් බලමු කොහොමද මේ light එක හදාගන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට අර කලින් කිව්ව half mirror එක. ඔයාලට පේනවා ඇති මේකේ එක පැත්තක් කණ්ණාඩිය අනිත් පැත්ත සාමාන්‍ය වීදුරුව. ඒ කියන්නේ මේකේ පොඩි විනිවිද පේන ගතියකුත් තියෙනවා. ඉතින් යාළුවනේ ඊළඟට අපි බලමු සාමාන්‍ය කණ්ණාඩිය. මේක ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න මූණ බලන කණ්ණාඩියම තමයි. මම මේ දෙකම අරන් තින්නේ අඟල් 14යි 7 කියන සයිස් එකට. ඉතින් ඔයාලත් මේක කැමති සයිස් එකකින් ගන්න. ඒක ඔයාලගේ ලයිට් එකට කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට බලමු අපි මේකට ගත්ත LED strip එක. ඉතින් මේක ඇවිල්ලා 5 volt pixel LED strip එක. මේකෙත් ඔයාලට කලර්ස් දෙකකින් මිලදී ගන්න පුළුවන්. සුදු පාටයි කළු පාටයි. ඉතින් මම නම් මේකට ගත්තේ කළු පාට. ඒකත් ඔයා කැමති එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ strip එකේ එක data line එකක් විතරයි තියෙන්නේ. අනිත් pin දෙක ධන සහ ඍණ. ඔයාලා මේක ලං කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ 5 volt කියලා ගහලා තියෙනවා. ඔයාලා වැරදිලාව 12 volt එකක් ගත්තොත් ඔයාලට මේක Arduino වලින් control කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඔයාලා මුලින්ම කරන්න ඕන මේ strip එක අර වීදුරු කෑලි දෙකේ ප්‍රමාණයට හදාගත්ත frame එක අලව ගන්න ඕන. මම නම් ඉතින් මේකට D frame එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක D frame එකේ අලව ගත්තේ. මං ගාව ඔයාලට මේ D frame එකේ අලවන අතර ගත්ත වීඩියෝ ක්ලිප් එකක් නම් පෙන්වන්න නැහැ. ඔයාලට දැන් පේන ඇති මම මේක අලවගෙන තියෙන විදිය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක අලව ගන්න ඕන. ඊළඟට මේ ස්ට්‍රිප් එක වයර් කරගන්න විදිය කිව්වොත් ඔයාලා මේ ස්ට්‍රිප් එක අවධානයෙන් බැලුවොත් පේනවා එක පැත්තකට ඊතල දාලා තියෙනවා. අන්න ඒ ඊතල දාලා තියෙන පැත්තට තමයි මේක data එක යන්නේ. අන්න ඒ හින්දා ඔයාලත් මෙන්න මේ මන් දීලා තියෙන විදිහටම මේක වයර් කරගන්න. ඊළඟට අපි බලමු කොහොමද මේක මූලිකවම මේ වීදුරු දෙකයි අපි මේ හදාගත්ත ෆ්‍රේම් එකයි සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට අපේ මූණ බලන කණ්ණාඩිය තියාගන්න ඕන. ඔයාලා මේක හදාගන්නකොට මේ මූණ බලන කණ්ණාඩිය මේ මං වගේ බෙඩ් ෂීට් එකක් හරි මාක් හරි උඩින් තියාගන්න. නැත්තම් මේක පිටිපස්ස ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා අපි අර හදාගත්ත ෆ්‍රේම් එක මේක උඩින් මෙන්න මේ විදිහට තියාගන්න. ඊළඟට යාළුවනේ අපි ගාව තියෙන half mirror එකේ කණ්ණාඩිය පැත්ත මේකේ ඇතුළට හිටින විදිහට මෙන්න මේ විදිහට තියාගන්න. ඔයාලට මේකේ කණ්ණාඩිය පැත්ත හොයාගන්න ටිකක් අමාරු වෙයි. ඒත් වැඩිපුරම කණ්ණාඩිය විදිහට පරාවර්තනය වෙන පැත්ත ඔයා මේ විදිහට තියාගන්න. නැත්තම් ඔයාලගේ මේ ඇතුළට පේන එක ටිකක් අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මම මේක සම්බන්ධ කරගන්න. එහෙම නැත්තම්
මේක සීල් කරගන්න පාවිච්චි කරන්නේ බයින්ඩින් ටේප් එක. මොකද කිව්වොත් මේ වීදුරු දෙක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේක අලව ගන්න ඕන වෙච්ච හින්දා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මේක අලවලා හදාගත්තට පස්සේ තියෙන්නේ. හරි යාළුවනේ, ඉතින් ඔයාලට පේන ඇති මම මේක හොඳට බයින්ඩින් ටේප් වලින් අලවගෙන තියෙනවා. ඉතින් ඔයාලත් මේක බයින්ඩින් ටේප් වලින් කරන්න හිතන් ඉන්නවනම් අඟල් දෙකකවත් බයින්ඩින් ටේප් එකක් ගන්න. ඊට වැඩි අඩු වුණොත් මේක හොඳට අලව ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් ඔයාලට පේන ඇති අපේ ලයිට් එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. දැන් යාළුවනේ අපිට මේකට ස්ටෑන්ඩ් එකක් ඕන කරනවා. ඉතින් මම මේක ස්ටෑන්ඩ් එක විදියට ගන්නේ මගේ පරණ මොනිටර් එකේ ස්ටෑන්ඩ් එක. ඉතින් ඔයාලට පේන ඇති මම මේක මට ඕන විදියට හිල් කරලා හදාගෙන තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලටත් මේකට කැමති ස්ටෑන්ඩ් එකක් යූස් කරන්න පුළුවන්. කැමති නම් මේකට ලී වලින් උනත් ඔයාලට ස්ටෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්. හරි යාළුවනේ, ඉතින් මම මෙන්න මේ විදියට මේක ස්ක්‍රූ එකක් පාවිච්චි කරලා මේ ලයිට් එකට සම්බන්ධ කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති අපේ ලයිට් එකේ වැඩ සම්පූර්ණයෙන්ම වගේ ඉවරයි. ඊළඟට තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් පැත්ත. ඉතින් මේ විදිහට ලයිට් එක මොනිටර් එක හදාගන්න. ඉතින් මම කලින් කියපු විදිහට මේක සාමාන්‍ය ස්විච් එකක් යූස් කරලා ප්‍රෝග්‍රෑමින් එක මේ අතුරුදහන් දෙන්න විතර හදාගන්න පුළුවන්. ඒත් මම මේ පාර්ට් 2 එකේදී ඔයාලට කියවනවා මේකේ ප්‍රෝග්‍රෑමින් පැත්ත. ඒ කියන්නේ ස්විච් එක ප්‍රෝග්‍රෑම් කරන්න කොහොමද අද වීඩියෝත් එක්ක එකතු හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වීඩියෝ එකේ පාර්ට් 2 එකත් එක්ක සම්බන්ධ වෙන්න බලන්න. අද මම සම්බන්ධ